දැන් අපි දන්නවා 1990 ගණන් වල ඉඳන් 4 වතාවක් ගත්තොත් වෙනවා අර ආචාර්ය තිලක් සීමලා පිටි මහතා හොඳට කියලා තිබ්බා. අපි අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න හදනකොට ඉස්ලාම් ප්‍රචාරයක් දෙනවා මේ ගල්ලඟුරු බලාගාර හොඳ නැහැ අපේ සැලසුම් හොඳ නැහැ ඊට වඩා හොඳ ඒවා තියෙනවා ඒව කියලා ඒක කඩාකප්පල් කරනවා ඊට පස්සේ මේක හදන්න නැතුව ටික දවසක් ඉන්නකොට බලශක්ති අර්බුදයක් එනවා එතකොට ඔන්න එනවා මේ අගමැති උපදේශකයන් නොයෙකුත් ආකාරයයි මේ යුරේකා කියාගෙන එනවා මෙන්න හොයාගත්තා අපි ගාව තියෙන විසඳුමක් මොකද්ද අපි ගේනවා ඩීසල් බලාගාර මේක වුණා 4 පාරක් ඉතින් ඒ හතරවෙනි පතාව තමයි මේ පටන් ගන්න තියෙන්නේ අපි දැන් සාම්පූර් ත්‍රිකුණාමල සාම්පූර් ප්‍රදේශයේ අපේ දෙවෙනි සහ තුන්වෙනි ගල්ලඟුරු බලාගාර හදන්න සැලසුම් තිබ්බා ඒ වෙනුවෙන් අපි සැලසුම් කිව්වට ඇත්තට මේ අවුරුදු මම එකක් කියනවා අවුරුදු 20ක සැලසුමක් කිව්වහම ඒකේ පළවෙනි අවුරුදු 10 කියන්නේ සැලසුමක්ම නොවේ මොකද පළවෙනි අවුරුදු 10 තියෙන බලාගාරයක් හදන්න අපිට යනවා අවුරුදු පටන් ගත්තත් පළවෙනි පස්කේ පීඩල්ල කපලා අවුරුදු 4-5ක් හැබැයි ඒකට අපිට පරිසර අනුමැතියින් ඒ සඳහා සම්ප්‍රේෂණ මාර්ගයක් යනවට අපි දන්නවා මහ ජනතාව කවුරුවත් කැමති නැහැ තමන්ගේ වහලක් උඩින් යනවට ඉතින් හරිම අමාරුයි සම්ප්‍රේෂණ මාර්ග වලට අපිට ගන්න බලපත්‍ර ඒ සියලු දේ අරගෙන අපි ත්‍රිකුණාමලයට සම්ප්‍රේෂණ මාර්ගයක් හදමින් පවතින්නේ බිලියන 30ක වියදමක් කරමින් වේයන්ගොඩ සිට හබරණ දක්වාත් හබරණ සිට ත්‍රිකුණාමලය දක්වාත් තමයි යන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේ කටයුතු බොහෝ දුරට පළවෙනි අදියර පටන් අරන් ඉවරයි දැනට. ජපාන ආධාරයක් යටතේ, ජපාන සහන නායක යටතේ. මෙහෙම තියෙද්දී මේ හතරවෙනි වටේත් පටන් ගත්තා මේ සැලසුම් අවුල් කරන්න. ඒකේ අති භයානකම දේ තමයි මීට ගිය සතියේ උනේ අපිට දැනගන්න ලැබුණා හිටී ගම මේකේ සාකච්ඡාව තිබ්බා සාම්පූර් බලාගාරය හදනවද නැද්ද වගේ. හිටී ගමන් අපේ ලේකම්වරයා මොකද කරේ? බොහොම වගකීම් විරහිත ලෙස ලිපියක් ඇරියා